දැන් ඒ වගේම මේ ඔබතුමල්ලා මේ අපරාධකරුවන්ට විරුද්ධ ක්‍රියා කරනවා වගේම වරෙන්තු ලැබපු දේශපාලකයෝ ඉන්නවා. ඒ සම්බන්ධයෙන් පිට රටවල් වල ඒ සම්බන්ධයෙන් කොහොමද ක්‍රියා කරන්නේ? වරන්තු ලැබපුවාම වරන්තුකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන නීතියේ ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. අපි අපේ නඩු විභාගයන් තඳුන් අවශ්‍ය නම් බ්ලූ නෝටිස් නැත්නම් අපිට අවශ්‍යයි කියන කාරණේ හරහා ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කරනවා. ඒ වගේම අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නම් ඔවුන් රෙඩ් නෝටිස් දාලා රෙඩ් නෝටිස් දීලා ඔවුන් මේ රට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරනවා. ඉතින් දේශපාලඥ මෑතකදීත් ඔබ ප්‍රශ්න කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් මාතර උසාවියේදීත් කොටු උසාවියේදීත් වරන්තු නිකුත් කරලා ලැබුවා. ඔව් දිගින් දිගටම අධිකරණයේ පැහැරමින් අධිකරණයේ මග හරිමින් ඉන්නවා. ඒ හින්දා මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරු කාරණා සලකා බැලූ මහතරත් කොළඹත් අධිකරණ විසින් ඔහුට වරෙන්තු නිකුත් කරලා තියෙනවා. මං හිතන්නේ ඉදිරි නඩු දිනේදී ඔහු ඒ නඩු විභාගය සඳහා ඉදිරිපත් වෙන්න ඕනේ. මොකද යුක්තිගරුක පුරවැසියන් නම් සිදු කළ යුත්තේ අධිකරණයට ඇවිල්ලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම. එහෙම නැතුව මහජනයාගේ දේපල කොල්ල කාලා අධිකරණයේ මග හැරමින් සිටීම දේශපාලකයන්ගේ යුතුයකම නෙවෙයි. එහෙනම් ඔවුන්ට ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අවශ්‍ය නම් ඔවුන් කියන විදියට ඔවුන් අධිකරණයට ඉදිරියට ඇවිල්ලා අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන්න ඕනේ. එහෙම නොවි කිසිවෙකුටත් හැකියාව ලැබෙන්නේ නැහැ අධිකරණයේ මග හැරමින් කටයුතු කරන්න. ඒ සියලු දෙනාට එරෙහිව දේශපාලඥයන්ද මොන තරාතිරමේ පුද්ගලයෙක් කියන අදාළ වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා පොලිසිය පසුබට වෙන්නේ නැහැ. දැන් බැසිල් රාජපක්ෂට තියෙන සුරංග ඇවිල්ලා දැන් මේ ඉදිරිපත් වෙන්න නැත්නම් ඔව් දැන් අධිකරණයේ වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. ඇවිල්ලා අධිකරණයේ ඉදිරිපත් වෙලා වරෙන්තු ඉවත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග තියෙනවා ඒව ගන්නවා. ඒ කියන්නේ අර නාම රාජපක්ෂ මහත්මයා කියනෝනේ අපේ බාප්පා හැංගිලා නැහැ කියලා. හැංගිලා නැති බව මේ රටේ කවුරුත් දන්නවනේ. අධිකරණේ හැංගිලා නැත්තම් වරෙන්තු නිකුත් කරන්නේ නැහැ නේ. අධිකරණේ ඉදිරියට ඇවිල්ලා ඔව් හැංගිලා නැති බව තහවුරු කරන්න ඕනේ. නමුත් අපිට ඒත්තු ගිහිල්ලා තියෙන්නේ ඔව් රටෙන් පැනලා ගිහිල්ලා නීතියට බයේ තමන් කරපු අපරාධ හෙළිවේ බයේ තමන් ළඟට නීතිය එනකොට සැඟවීමෙන් සිටින බව තමයි හොඳින්ම තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඒක අධිකරණයට ඒත්තු ගෙන නිසා තමයි වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ රටේ කවුරුත් දන්නවා නාමල් රාජපක්ෂ නොදන්නා වුණාට. දැන් නාමල් රාජපක්ෂ දන්නේ නැහැ මේ හැංගිලා ඉන්නේ කියලා. ඔවුන් ඉතින් කොහොමත් ඒ විදිහට කටයුතු කරලා තියෙන අතීතයේ සිටම කටයුතු කරලා තියෙන ඒ විදිහට තමයි. ඉතින් ඔහු ගැන විශේෂයක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රටේ ජනතාව දන්නවා. උන්ගේ පාලන අවධිවල මොන ආකාරයකද කටයුතු කරලා තියෙන්නේ කියලා. අපි විතරක් නෙවෙයි අධිකරණයම තීන්දුව කරලා තියෙනවා රට බංකොලොත් කරපු පාලකයෝ කියලා. ජනතාව ඔවුන් මේ රටෙන් ගහලා පෙන්නුවා කියලා මේ රටේ මිනිස්සු දන්නවා. ඉතින් එවැනි අය කරන ප්‍රකාශ වලට කලබල වෙන්න ඕනේ නැහැ. ඔවුන් නොඑක් දේවල් ප්‍රකාශ කරමින් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව සැලකිලික් දැක්විය යුතු නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ.